ආයිබෝන් යාළුවනේ සුබ දවසක් සුබ උදෑසනක් ඔබ සියලුම දෙනාට ගොඩ දවසකට පස්සේ මේ වීඩියෝ එකක් කරන්නට ඔබට සිතුවේ මම නිහඬියාවෙන් පස්සේ අද ශ්‍රීලා සංගණනය බොහොම හොඳයි කුසිකර්මාන්තය කඩා වැටීම වෙනුවෙන් පරිහානියට ලක්වීම සම්බන්ධව මේ සත්වින් විසින් විනාශ කරන 15%ක ආර්ථික එහෙම නැත්නම් කුසකර්මාන්තයේ පරිහානියට පත්වීම සම්බන්ධව සංගණනයක් කිරීම සම්බන්ධව එක් පැත්තකින් ආඩම්බර විය යුතුයි. අනිත් පැත්තෙන් ස්වාභාවික විපත් වෙනුවෙනුත් පරීක්ෂණයක් කරා නම් ගොඩක් හොඳයි. මේ වැසි වර්ෂාව නිසා විනාශ වෙන ඒවත් වියලි කාලුගුණ නිසා විනාශ වෙන ඒවත් 15%ක් තිබෙනවා. එතකොට අනිත් පැත්තෙන් වගා කරන භූමි විශාල ප්‍රමාණයක් අද වර්තමානයේ වෙනකොට නිවාස සාදාගෙන ඊට අමතරව ව්‍යාපාරික ස්ථාන එහෙම නැත්නම් කර්මාන්ත ශාලා ගොඩනගාගෙන දැවැන්ත විදිහට මේ වගා කරන භූමි ජනගහනය වැඩි වෙන සාපේක්ෂව ඔවුන්ට ඉඩම් නොමැති වීම නිසා මේ නාගරිකකරණය තුළ හා ග්‍රාමීයකරණය තුළ විශාල ප්‍රමාණයක් නිවාස හදාගෙන ව්‍යාපාරික ස්ථාන ගොඩනගාගෙන 15%ක් විනාශ වෙලා තියෙනවා. එතකොට මේ වසර 76ක තුල දේශපාලන කරලිය තුල මේ ආර්ථිකය විනාශ වුණා කිව්වට දේශපාලනඥයන් 10%ක් 15%ක් 20%ක් විනාශ වුණා. එතකොට මේ සමස්තයක් විදිහට අපි බැලුවොත් එහෙම මේ කුසිකර්මාන්තයට අත තියලා කුසිකර්මාන්තය මතින් ගොඩ ආවොත් තමයි අපේ රට යම්කිසි සහනදායි වැඩපිළිවෙලකට ගොඩනගන්නට හැකියාව තිබෙන්නේ. නමුත් අද වර්තමානයේ වෙනකොට වර්තමානයේ ජනාධිපති බලයට පත් වෙලා මාස 6ක් වෙනවා. මේ වෙනකන් කුසිකර්මාන්තයට නම් අත තියලා නැහැ. වගා කරන භූමි ප්‍රමාණය විශාල කරලා නැහැ. ඒ කුසිකර්මාන්තය වෙනුවෙන් ඔවුන් කුමන ආකාරයේ ක්‍රියාදාමයක් ඉෂ්ට සිද්ධ කරලා නැහැ. එතකොට මම මේ ඔබට මනාව පැහැදිලි කරන්නට ලැහැත්තිය. දැන් මේ දේශපාලනය පරිගැනීමකට ලක් කළා රටේ ජනතාව වෙනුවෙන් දැවැන්ත වෙනසක් ඇති කරනවා කියන තත්ත්වයකටපත් වෙලා දැන් රටේ වෙනසක් ඇති කරන්නේ නැහැ. ඔවුන් කරන්නේ විශාල විදිහට මේ දේශපාලන පරිගැනීමකට ලක් කරනවා. එහෙම නැත්නම් රටේ මිනිස්සුවත් රටේ සමස්ත ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන්වත් නිවැරදි මාවත කරගන්න එක නෙමෙයි කරන්නේ. නිවැරදි මාවත කරගන්න එක නෙමෙයි කරන්නේ. ඔවුන් කරන්නේ දේශපාලන පරිගැනීමක්. එහෙමනම් ඔවුන් ඉතිහාසය සම්බන්ධව බටලන්දු කොමිෂන් සභාව ගැන කතා කරනවා නම් මේ ප්‍රේමදාස යුගයේ කලිකොටි නාකොටි දාලා ඉවරලා ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය කරා වගේම ජනතා විමුක්ති පෙරමුණේ අතිනුත් සිද්ධ වෙච්චි සමාජකරණීය තුල රට තුල ජනතාවට වෙච්ච අසාධාරණකම් අයිත්‍ය ඔවුන් කොමිෂන් සභාවක් පත් කරලා ඔවුනුත් ඒවා නිවැරදිතාවයට ගන්නට ඕන. එතකොට තමයි එතන සමතුලිතභාවයක් ඇති වෙලා නිවැරදිතාවයකට පත්වන්නේ. එහෙම නැත්නම් එක් පාර්ශ්වයකින් එක් පාර්ශ්වයකට චෝදනා ඇල්ල කරමින් එහෙම නැත්නම් පරිගැනීමේ චේතනාව මත දේශපාලනීකරණයකට ලක් වෙමින් පවතින එක නෙමෙයි කරන්නට ඕන. රටේ සමස්ත ජනතාවගේ අභිවෘද්ධිය අභිමතය වෙනුවෙන් කුසිකර්මාන්තය ගොඩනගලා රටේ ආර්ථිකය යම් ස්ථාවරත්වයකට අරගෙන ඔවුන් නිවැරදිව කටයුතු කරන්නට ඕන. එහෙම නැතුව ඔවුන් ට්‍රාන්ස්ෆෝමර් කොච්චර ප්‍රමාණයක් ගිනි තිබ්බද, සීටී බස් කොච්චර ප්‍රමාණයක් ගිනි තිබ්බද, රාජ්‍ය ගොඩනැගිලි කොපමණ ප්‍රමාණයක් විනාශ කරාද, රාජ්‍ය ආයතනවල යම්කිසි අපි ගත්තොත් එහෙම සෑම ආයතනයකම වෘත්තීය සමිති හරහා අරගල කිරීම තුර මේ රටේ ආර්ථිකය අතින් පරිහානියට සෑහෙන්න ලක් වුණා. තවතුණු රාජ්‍යයන් වලට නිදහසේ ඔවුන්ට රජයක් කරගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් අද වර්තමානයේ ඔවුන්ට තේරලා තියෙනවා ආණ්ඩුවක් පරිපාලනය කරනකොට ඔවුන්ටම එවැනි ක්‍රියාදාමයන් වලට මුහුණ පාන්නට සිද්ධ වෙනවා තියෙනවා. අද සෞඛ්‍ය අමාත්‍යාංශය ග්‍රාම නිලධාරීන්ගේ දැන් ග්‍රාම නිලධාරීන් ඉස්සරහට උද්ඝෝෂණ කරනවා. ඊට අමතරව තැපැල් දෙපාර්තමේන්තුව මෙවැනි රාජ්‍ය ව්‍යුහයන් තුල අති දැවැන්ත විදිහට ඔවුන් මරමස්ථාන
යම්කිසි අස්ථාවර කිරීමේ අරමුණින් රාජ්‍යයන් අපහසුතාවයට පත් කිරීමේ අරමුණෙන් ඔවුන් ක්‍රියා කරා. නම් ඔවුන්ට වර්තමානයේ ආණ්ඩුව කරනකොට ඔවුන්ට ඒ යථාර්ථය නිවැරදිව අවබෝධ වෙනවා. මේ කරුණ ඔවුන්ට එදා විපක්ෂයේ ඉන්නකොට වැටහුණේ නැහැ. රටක ආර්ථිකයේ කොපමණ ප්‍රමාණයකට විනාශ වෙනවද? මේ උද්ඝෝෂණ හර්තාල් අරගල කිරීම හරහා රජයේ රටක ජනතාව කොච්චර අපහසුතාවයකටපත් වෙනවද? හිරිහැරයකටපත් වෙනවද? පීඩාවකටපත් වෙනවද කියලා ඔවුන්ට යම්කිසි වැටහීමක් තිබුණේ නැහැ. ඔවුන් දැවැන්ත විදිහට දැන් අග්‍රාමාත්‍ය දෙවනි පුරවැසියා වෙන හරිනි අමරසූරිය වුණත් කියනවා අපි මේ අරගල කරලා තමයි මේ ආණ්ඩුව අපි බලය ලබා ගත්තේ කියලා. ඒ කියන්නේ දැන් වර්තමානයේ හරිනි අමරසූරියට උනත් වැටහෙනවා ඔවුන් ආණ්ඩුව පරිපාලනය කරනකොට ඔවුන්ගේ ආණ්ඩුවට දැඩි අස්ථාවරභාවයකට මුහුණ පාන්නට සිද්ධ වෙනවා මේ රටේ පවතින තත්ත්වයන් අනුව. එතකොට මේ සමස්ත දෙනාම සියලුම දෙනා නිවැරදිතාවයකට අවබෝධ වෙනවා නම් ඔවුන් කරන්නට ඕන තමන්ගේ අතිනුත් සිද්ධ වෙච්ච වැරදි නිවැරදි කරගන්න එක, මේ රටේ ජනතාව දැනුවත් කරන එක. කොමිෂන් සභා පත් කරනවා නම් සියලුම දේවල් වලට කොමිෂන් සභා පත් කරලා ඒ වෙනුවෙන් තමන්ගේ අතින් සිද්ධ වෙච්ච ඒවත් අනිත් අයගේ අතින් සිද්ධ වෙච්ච ඒවත් සමානුපාතව නිවැරදිව ක්‍රියාවට නංවලා දඬුවම් ලබා දෙන්නට ඕන. ඒක දැන් වර්තමාන ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මගේ අමාත්‍යවරයෙක් වුණත් වැරදි කරනවා නම් ඒවට නිශ්චිත විදිහට දඬුවම් ලබා දෙනවා කියලා. එහෙමනම් ඔවුන් නිවැරදිව ඒ කටයුත්ත ඉෂ්ට සිද්ධ කරනවා නම් පසුගිය කාල වකවානුව තුල සිද්ධ වෙච්ච දේවල් වලට ඔවුන්ගේ අයත් සම්බන්ධ වෙච්ච ඒවට යම්කිසි ප්‍රායෝගිකව ඔවුන් ක්‍රියා කරන්නට ඕන එක හා සමානව. මේක යථාර්ථය හරියට අවබෝධ කරගන්නට ඕන. එහෙම නැතුව රටක් කවදාවත් ගොඩනගන්නට බෑ. එහෙම නැති වුණොත් එහෙම ඒ වසර 76 තුල විදේශීය සංචාරකව මේ රට පැමිණියේ නැහැ. පාරිසරික අතින් සංස්කෘතිය අතින් ආගමික අතින් යම්කිසි අස්ථාවරභාවයන් වලටපත් වෙලා රටේ ආර්ථිකය යම්කිසි දුර්වලතාවයන් වලටපත් වුණා. වර්තමානයේ වෙනකොට ඒ අරගල කරන්නට උද්ඝෝෂණ කරන්නට එහෙම නැත්නම් රටක් රාජ්‍යයක් පරිපාලනයෙන් තොරව එහෙම නැත්නම් පරිපාලනයට විරුද්ධව නැගී සිටින පිරිස අද අඩු වෙලා තියෙනවා. විපක්ෂයේ සිටින සියලුම දේශපාලන පක්ෂ ඒ වෙනුවෙන් කරලියට ඇවිල්ලා දැවැන්ත විදියට රටේ ආණ්ඩුවක් දුෂ්කරතාවයන් වලට පත් කරන්නේ නැහැ. ඒ නිසා දැන් ඔවුන්ට මේ රට නිවැරදිතාවයට ගන්නට හැකියාව තියෙනවා. විදේශීය සංචාරකයෝ රටට එන ප්‍රවණතාවය තියෙනවා. මෙවැනිම ආකාරයට ඔවුනුත් ඒ කාලවකවානුවල ක්‍රියා කරා නම් මේ රට දැවැන්ත සංවර්ධිතභාවයකට පත් වෙන්නට ඉඩ තිබුණා. හැබැයි ඔවුන් මේ රටක අභිමානය, අභිවෘද්ධිය එහෙම නැත්නම් රටේ ස්ථාවරත්වය වෙනුවෙන් රටේ සමගිය වෙනුවෙන් යම්කිසි රට ආරක්ෂා කරගන්නට යුද වැදුණු අය නෙමෙයි. ඔවුන් බලය ලබා ගැනීමේ අරමුණින් බලය ලබා ගැනීමේ චේතනාව මතින් පෙරදරිව ඔවුන් දේශපාලනීකරණය මත පදනම් කරගෙන ප්‍රචණ්ඩත්වය, අරගල, උද්ඝෝෂණ මෙවැනි ඒ ක්‍රියාදාමයන් ඉෂ්ට සිද්ධ කරපු අය මිසක් රටක යම්කිසි සමාජීය වශයෙන්, ආගමික වශයෙන්, සංස්කෘතික වශයෙන් සදාචාරාත්මක භාවයට පත් කර ගැනීම උදෙසා යම් සංවිධාන වලට විරුද්ධව සටන් කරලා මේ රට යම්කිසි නිදහස් භාවයකට අරගෙන රටේ ජනතාවට සාමය උදා කරගන්නට වෙරදරපු අය නෙමෙයි. බලය මත පදනම් කරගෙන බලය ලබා ගැනීමේ චේතනාව මතම ඔවුන් ක්‍රියා කරපු පුජ්‍යලයන් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මේක තමයි සැබෑ යථාර්ථය, සැබෑ සත්‍ය, සැබෑ අවංකත්වය. මොකද හේතුව එදා දැවැන්ත විදිහට දුක් විඳා 88 89 භීෂණ කාලේ O level කරපු, A level කරපු, උසස් අධ්‍යාපන කරපු දරුවෝ ඒ කාලවකවානුව වල ඔවුන් නිවැරදිව අධ්‍යාපනය හදාරවන පන්ති පහට යන්නේ නැතුව පාසල් රටින්න දාලා ස්ට්‍රයික් කරන්නේ නැතුව චිට් කෑලි වලට ඔවුන් නිවැරදිව අධ්‍යාපනය කරා නම් ඒ වසර 3-4 ඇතුළත කාලවකවානුව වල ඔවුන් අද උන්ගේ ජීවිත මීට වඩා ඉදිරි දැක්ම විශාල ප්‍රමාණයට ඔවුන් උසස් තැන් වලට ගිහිල්ලා තිබෙන්නට තිබ්බා. නමුත් ඔවුන්ගේ මේ ක්‍රමවේදය හරහා එදා O level A level උසස් අධ්‍යාපන කරපු දරුවන්ගේ අධ්‍යාපනයේ දුර්වලභාවයට පත් වෙලා අඩපණ වෙලා
ඔවුන්ගේ ජීවිත යම්කිසි කඩාවැටීමකට ලක් වුණා. ඒක තමයි සැබෑ යථාර්ථය වුණේ. නැත්තම් ඔවුනුත් අද දැවැන්ත විදිහට මේ රටේ මේ ලෝකේ ඉදිරියට ගොස් තිබෙන පුජ්‍යලයන් බවට පරිවර්තන. එහෙනම් ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි, සම්මා සම්බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියන් රැකවරණයි කියලා ප්‍රාර්ථනා